ඇලඩි ජස්මින් මගේ ජස්මින් පැටියෝ මගේ ඇලඩින් සුද්දායි මගේ ජස්මින් සුදාම්මි වැට්ට කර ගානකොට මන් දැනගත්තා ඔයා තමයි කියලා. එහෙම තමයි සුදාම්මි. එහෙම නැතුව ඔයාගේ තාත්තට හොරෙන් මගේ හදවතේ තැම්බෙන මේ ආදරේ බිත්තරේ ඔයාට දී ගන්න බැරි වෙනවනේ. අනේ මගේ කුකුල් පැටියා. මගේ බිත්තර කට්ට. ඒක නෙමෙයි ඇලඩි. ගෙන් අහන්න පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒක ප්‍රශ්නයක් නෙවෙයි සුදාම්මි. ඔයා වෙනුවෙන් මේ ලෝකේ තියෙන ඕනේ ප්‍රශ්නකට මම උත්තර දෙනවා. නෙමෙයි මගේ ඇලා බිත්තර කට්ටක් වුණොත් ඒත් මට ආදරය කරනවද? බිත්තර කට්ටක් නෙවෙයි සුදාම්මි. ඔයා මස් කට්ටක් වුණත් මම ඔයාට ආදරේ. අනා චූටියා. ඒක නෙවෙයි සුදාම්මි. අපි දෙන්නට හැමදාමත් මේ වගේ වැටයිනට වෙලා නේද කතා කරන්න වෙන්නේ. ඔයයි එහෙම කියන්නේ ඇලඩි? ඔයාගේ අමති තාත්තා, එයාගේ කුමාරිකාවක් වගේ දුව මං වගේ බැටළු හොරෙක්ට බඳලා දෙන්නේ නෑ ජස්මින්. එහෙම කියන්නේ එපා ඇලඩි. තාත්තා නෙමෙයි. මේ මුළු ලෝකෙම විරුද්ධ උනත් හැම හුස්මක් ගානෙම මං ඔයා ජස්මින් අනේ අපේ තාත්තා එනවා. හැංගෙන්න. අම්මට සී දැන් කොහෙ හැංගෙන්නද ජස්මින්? මම මෙතනවත් හැංගෙන්නම්. අනේ ඇලඩි. ජස්මින් මොකද මේ වැටයිනට වෙලා හොරගල්ලා හුලන්නේ? කුකුලෙක් කර ගාන වැහුණ තාත්තේ. කුකුලෙක්ද? ගම් කුකුලෙක්ද කොහෙද? කුකුලද ත්‍රිකලද දන්නේ ඇමතුමා මේ ඉන්නකට ගාව ඉඳන් කරගාපු කුකුලා එහෙනම් ඇලඩින් තමසේ වගේ හොරෙක් මගේ දුවට කොයිම විදියකටවත් ගැලපෙන්නේ නැහැ. ඊළඟ ඡන්දෙන් පස්සේ මම මේ මුළු බැග්ඩෑක් වල මදිරාජ්‍ය වෙනවා. එතකොට ජස්මින් කියන්නේ මේ බැග්ඩෑක් වල කුමාරිකාව. හොරකුයි කුමාරියෙකුයි කවදාවත් ගැලපෙන්නේ නැහැ. එච්චරයි. සබාණ්ඩවදිතුමා තමුසාය මගේ දුවත් එක්ක කතා කරලා තිබ්බොත් මම උඹටත් වෙඩි තියලා ජස්මින්ටත් වෙඩි තියලා මුටත් වෙඩි තියනවා. අයියා ඇමතුමා මට වැඩි දෙන්නේ. ඒ උඹට වැඩක් නැහනේ. උඹ කට වහගෙන ඉඳපන්. මංගාව වචන දෙකක් නැහැ. ආයෙ තමුසේ මේ පැත්ත පලාතක එන්න බෑ. ජස්මින් එනවා යන්න. ජස්මින්